පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නම විතරක් එක්සෑම් එකට එන්නේ නැහැ. ඒක ගුරුවරු රෙකමන්ඩ් කරපු පොත්තක් තිබ්බා. ඒව මම හොයාගෙන නෝට් එකට එකතු කරගන්න එහෙම ගත්තා. අපිට අර දැන් පාඩමක් කියවලා පාඩම් කරාට සමහර වෙලාවට අන්තිමට පේපර්ස් වල ලියන්න ගියාම ලියා ගන්න බෑ. එකම ගොඩක් අයට වෙලාව මදි වෙනවා කියන්නේ. වෙලාව මදි වෙන්නේ නැහැ. මුලින් ඉඳන්ම පාස් පේපර් කරන්න ගත්තා. අපි තාකට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද සිතියම්ද තැන් මතක තියාගන්න. ඒ ලෙවල් කරන ගොඩක් නංගිල මලිලා මගෙන් අහලා තිබුණා මුලින් ඉඳන් ඒ ලෙවල් වලට වැඩ කරන්නේ කොහොමද? විශේෂයෙන් 2028 ඒ ලෙවල් නංගිල මලිලා ඒ ලෙවල් කරන්න පටන් ගත්ත ගමන් වගේ. ඒ වගේම 2027 අයට තව අවුරුද්දක් වගේ කාලයක් තියෙන්නේ. 2026 ළමයිට එක්සෑම් ලියනවා. කොහොම හරි මම හිතුවා අපේ ලෝ ෆැකල්ටි එකේ මගේ යාළුවෙක්ගෙන් එයා මුලින් ඉඳන් වැඩ කරේ කොහොමද කියලා අහලා බලන්න. අපි ඉස්සෙල්ලාම විස්තරයක් කියනවා. මම මහේෂා පියමාලි. මම බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවෙනි ස්ථානය ඒ වගේම දිවයිනෙන් 21 වෙනි ස්ථානය අරගෙන තමයි ලෝ ෆැකල්ටි එකට ආවේ. ඔයාගේ ඉස්සෙල් ස්කෝර් එක කොහොමද මහේෂා? 2.2 6යි 5යි 7යි. දැන් අපි A level එන්න කලින් O level ලියනවනේ. ඔයාගේ O level රිසල්ට් එකයි එතකොට ඔයා ලෝ ෆැකල්ටි එන්න බලාපොරොත්තු වෙමින් හිටියද ඒ වගේ විස්තර ටිකක් කියන්න. මගේ O level රිසල්ට් එක තිබ්බේ 8යි B එකක්. මම O level රිසල්ට් එක එන්නත් කලින් ඉඳන් හිතාගෙන හිටියේ ආර්ට් කරන්න. ඊට පස්සේ මේ තමයි හිතාගත්තේ කොහොම හරි රෑන්ක් එකක් දාලා ඒ පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා ලෝ ෆැකල්ටි එකට එනවා කියලා. හරි. එතකොට දැන් අපි ඔයගේ සබ්ජෙක්ට්ස් වලගේ ජියෝග්‍රැෆි, පොලිටිකල්, යුරෝප් හිස්ටරි. එතකොට අපිට කියන්න ඉස්සලම කොහොමද මුලින් ඉඳන්ම ඒ සබ්ජෙක්ට්ස් වලට වැඩ කරේ කියලා. පළවෙනිම දේ තමයි මම අපේ ඉස්කෝලේ පටන් ගන්න කලින් ඉඳන්ම ක්ලාස් වලට ගියා. ඒකත් අපේ පාසල් ගුරුවරු තමයි කරේ. එතකොට ඒත් එක්ක මම මුලින් ඉඳන්ම ලස්සන නෝට් හදන්න පටන් ගත්තා. ඒක තමයි මම ආසාවෙම කරන්න පටන් ගත්තේ. ඊට අර ලස්සන නෝට් හදනවත් එක්ක මුලින් ඉඳන්ම මට අර සබ්ජෙක්ට් වල තියෙන ආසාවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වුණා. ඔයාගේ ඉස්කෝලේ කිව්වේ මම බණ්ඩාරවල කුඩාකුසු බාලික විද්‍යාලය. එතකොට මහේෂා දැන් මේ මුලින් ඉඳන් වැඩ කරන නෝට් හදන එක විතරද කරේ නැත්නම් අමතර පොත්පත් කියවල දැන් උඩ ජියෝග්‍රැෆි වගේ ගත්තම සාමාන්‍යයෙන් වෙන හිස්ටරි වැඩි එක. හිස්ටරි ගත්තම දැන් ගොඩක් ලොකු දෙයක්. ඒ කියන්නේ අපි නිකන්ම පේපර් එකක ලියනවට වැඩිය සාමාන්‍යයෙන් A level වලදී අකාන්ට් කරලා ලියවම තමයි ඒකට ලකුණු වැඩියෙන් ලැබෙන්නේ. එතකොට ඔයා කොහොමද ඒ කියන්නේ නෝට්ස් විතරද බැලුවේ නැත්නම් වෙන අමතර පොත්පත් කියවුවද කොහොමද? මම මේ මුලින් නම් අර කිව්වා වගේ නෝට්ස් හදන අතරේම මම මගේ ගුරුවරුගෙන් අහලා බැලුවා මොනවද අමතරව කියවන්න ඕනි, මොන වගේ දේවල්ද අමතරව අපි ගන්න ඕනි කියන එක. ඒ කියන්නේ ඒ ලෙවල් වලට ගැලපෙන විදිහට අපි ඒ විෂය ගන්න එකතු කරගන්න ඕනි. අන්න ඒකත් එක්ක අපේ ගුරුවරු රෙකමන්ඩ් කරපු පොත්තක් තිබ්බා. ඒව මම හොයාගෙන නෝට් එකට එකතු කරගන්න එහෙම ගත්තා. ඊට අමතරව මම මේ පාඩමක් ඉවර වෙනකොට අනිවාර්යෙන් පාස් පේපර් වලේ ප්‍රශ්න අරගෙන මේ බලන්න පටන් ගත්තා. දැන් ගොඩක් ළමයි පුරුදු වෙලා ඉන්න පාස් පේපර්ස් අන්තිමට කරන්න. එතකොට ඔයා කොහොමද පාස් පේපර්ස් කරේ? මම අර කිව්වා වගේ මම එක පාඩමක් ඉවර වෙනකොට පාස් පේපර් එකේ දැන් අපිට කියන්නේ මගේ සබ්ජෙක්ට් තුනේ පේපර් ස්ට්‍රක්චර් එක වෙනස්. ස්ට්‍රක්චර්ස් තුනක් තමයි තිබ්බේ. මම කරපු වැඩේ අර ඒක හැම සබ්ජෙක්ට් එකේම හැම පාඩමක්ම ඉවර වෙනකොට පාස් පේපර් එකේ තියෙන කෙටි ප්‍රශ්න, විචාර ප්‍රශ්න, අපේ සිතියම් තිබ්බා. ඒ හැම දෙයක්ම අර පාඩමක් අවසානයේදී ටික ටික කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අන්තිම මොහොත වෙනකොට නැවත නැවතත් ඒ පාස් පේපර් කරන්න ගත්ත එක තමයි කරේ. දැන් ඔයා පාස් පේපර්ස් මුලින්ම කරා කියලානේ. ඒකෙන් ඇත්තටම ඔයාලට උදව්වක් වුණාද? ඒ කියන්නේ ඊළඟ ගම් වෙනකොට පාස් පේපර්ස් කලින් කරලා තිබුණ එකෙන් සහ එතකොට මාකින් ස්කීම් පාවිච්චි කරාද? ඔව් මාකින් ස්කීම් පාවිච්චි කරා. ඒ වගේම මේ පාස් පේපර් මුලින්ම කරපු එකේ වාසිය තමයි අර අපි පාඩමක් දැන් අපි මුලින්ම කරන්න ගන්නකොට දැන් අපි පාඩමක් ඉවරනකොට බලන ප්‍රශ්න මොකද කියලා. එතකොට අපිට අවබෝධයක් වෙනවා කොහොමද මෙන්න මේ පාඩමකින් අපිට මේ කොහොමද ඒ ප්‍රශ්න හැදෙන්නේ කියන එක. එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ප්‍රශ්නෙකට උත්තරයක් කියන විදිහ. එතකොට අපිට පාඩම් කරනකොට විෂය කරුණු වලට වඩා ප්‍රශ්න ફોකස් කරලා පාඩම් කරන එක කරන්න නම්. ඒ කියන්නේ අර හොඳට තර්කානුකූලව හිතන්න පුරුදු කරන දේ තමයි අපිට අර දැන් පාඩමක් කියවලා පාඩම් කරාට සමහර වෙලාවට අන්තිමට පේපර්ස් වල ලියන්න ගියාම ලියා ගන්න බෑ. එක්ක තේරෙන්නේ නැහැ. දැන් ඔය ගොඩක් අයට වෙලාව මදි වෙනවා කියන්නේ. වෙලාව මදි වෙන්නේ නැහැ මුලින් ඉඳන්ම පාස් පේපර් කරන්න ගත්තා. අපි එතකොට දන්නවා හරියටම බැලන්ස් කරලා ඒ කරුණු ටික ගොනු කරගන්න. අපි විෂය කරුණු ගොඩක් පාඩම් කරා වුණාට අහන ප්‍රශ්නෙට අදාළව පිළිතුරු ලියන්න පුරුදු වෙන්න නම් මුලින් ඉඳන්ම පාස් පේපර් කරන්න ඕනේ.
දැන් පාස් පේපර්ස් විතරක් නෙවෙයි සමහර වෙලාවට අපිට මොඩල් පේපර්ස් කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නම විතරක් එක්සෑම් එකට එන්නේ නැහැ. එතකොට ආපු නැති කොටස් වෙනත් පුළුවන්. එතකොට ඒ වගේකට කොහොමද ලෑස්ති වෙන්නේ? අර මුලින්දම පාස් පේපර් කරපු හින්දා මට අන්තිම වෙනකොට ලොකු බරක් තිබ්බේ නැහැ. පාස් පේපර් කරන්නම ඕනි කියලා. ඒ කියන්නේ මං කරා ඒතර මට තව පේපර්ස් කරන්න වෙලාව ඉතුරුනා. ගොඩක් වෙලාව ඉතුරුනා. ඒකත් එක්ක මගේ ගුරුවරු දුන්න පේපර්ස් තමයි මං කරේ. ඒ වගේම ඔය මේ අන්තිම වෙනකොට පළාත් පේපර් ඒවා හැම හොයාගෙන මං කරන්න ගත්තා. ඒකත් එක්ක ලොකු රුකුලක් වුණා. ඉතින් මේ හොඳට ප්‍රශ්නෙකට උත්තරයක් ලියා ගන්න. තව දෙයක් තමයි අපි අර ඒ ලෙවල් කාලේ ගොඩක් ළමයි ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවානේ. ඔය ඉස්කෝලේ ගියාද? ඔව් මං දිගටම ඉස්කෝලේ ගියා. මේ ඒ ඉස්කෝලේ ගියේ කෙනුත් මට වැඩිපුරම කියන්න ඕනේ වෙන දෙයක් තමයි මෙතනදී එක ටර්ම් ටෙස්ට් එකක්වත් මම මගේ ඇරියේ නැහැ. අනිවාර්යයෙන්ම ටර්ම් ටෙස්ට් ලිව්වා. ඒ විදිහට ටර්ම් ටෙස්ට් ලියප එකෙන් මට වාසිය වුණේ මගේ ප්‍රගතිය බලා ගන්න පුළුවන් වුණා. එතකොට අර පාඩම් කරන කෙනා දැන් අපි A level focus කරලා පාඩම් කරනවට වඩා ටර්ම් ටෙස්ට් එකක් තියෙනකොට අපි අනිවාර්යෙන් පාඩම් කරනවා. එතකොට අපිට නැවත නැවත ඒක මතක් කරගන්නත් පුළුවන්. ඔව් අර එතකොට අපිට දැන් ලකුණු අපේ දකිනකොට අර එක පේපර් එකකින් පස්සේ තවත් එකකින් ඒක වැඩි වෙනකොට ඒකට තවත් ආසි වෙනවානේ. ඒ කියන්නේ අපි පේපර්ස් ලියනකොට අපේ වර්ධන ප්‍රමාණය තමයි මම හිතන්නේ හොඳම දේ. ඔව්. ඒ කියන්නේ අපිට ඒක හදාගන්න පුළුවන් ඉස්සරහට. දැන් ගොඩක් නංගින මල්ලිලා ආසාවෙන් ඉන්න විශේෂයෙන් ආර්ට්ස් කරන අය ලෝ ෆැකල්ටි එන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නවා ලෝ ෆැකල්ටි එන නම් ලොකු ඉසෙට් එකක් තියෙන්න ඕනි 1.9 හෝ 2.0 වගේ ඉසෙට් එකක් තියෙන්න ඕනි. එතකොට මුල් රෑන්ක් 10 අපේ දිස්ත්‍රික් වගේ නම් ඉතින් ගොඩක් වෙලාවට මුල් රෑන්ක් 10 හෝ එහෙම එන්න ඕන. ඉතින් එතකොට ඔයා හිතුවද මෙහෙම මුල් රෑන්ක්ස් වලට එයි කියලා සහ ඔයාගේ A level ලියන්න කලින් කොහොමද ලකුණු තිබුණේ පේපර්ස් වලට? මම මුලින්දම වැඩ කරපු හින්දා මට හැම පේපර් එකකටම මගේ 85න් එහා තිබ්බා. 85 ගොඩක් වෙලාවට ජියෝග්‍රැෆි වල නම් ගොඩක් වෙලා තිබ්බා 90න් එහා. මේ ඉතින් ඒ ලකුණු මට්ටමත් එක්ක මම බලාපොරොත්තු වුණා මම රෑන්ක් එකක් එයි කියලා. ඔව් සමහර වෙලාවට ඒ වුණාට දැන් අපි බයයි අර රෑන්ක් එකක් එයිද කියලා. මොකද ආර්ට්ස් කියන්නේ ගොඩක් විෂයන් තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් සමහර සබ්ජෙක්ට්ස් වල අපි කියන ඉසෙට් එක වැඩි එහෙම කියලා. එතකොට අර ඒ වගේ සබ්ජෙක්ට් එකකට ටිකක් ලකුණු අඩු වුණත් ඒක ඉසෙට් එක වැඩි හින්දා ඒක ඉසෙට් ඒ ළමයට ඉසෙට් ස්කෝර් වැඩි වෙන්න පුළුවන්. අපිට ආර්ට්ස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සමහරවිට A2යි B එක ගත්ත මගේ යාළුවෝ ඉන්නවා. සමහරවිට කැම්පස් යන්න බෑ. අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් අපේ නංගින මල්ලන 2027 A level ලියනවා 2028 A level ලියනවා ඉන්න. එතකොට 2028 අයට මුලින් නම් වැඩ කරන්න සාමාන්‍යයෙන් කාලේ තියෙනවා. ඒ වගේම තමයි 2027 නංගින මල්ලන හිතනවා වෙන්න පුළුවන්. එයාලා සමහරවිට වැඩ කරා වෙන්න පුළුවන්. නැත්නම් මේ දවස් ටිකේ වැඩ නොකර ඉඳලා ඊළඟ අවුරුද්දේ කරගන්න පුළුවන්ද කියලා හිතනවා. එතකොට දැන් එයාලට පුළුවන් වෙයිද රිසල්ට් එකට යන්න. සමහරවිට අපිත් දැන් මුලින් ඉඳලා වැඩ කරාට ලකුණු තිබුණා. සමහර වෙලාවට එක්සෑම් නම් වෙද්දි හිතනවා ටිකක් බයයි වගේ. ඒ කියන්නේ රෑන්ක් එකක් එයිද රිසල්ට් එකක් කොහොම එයිද කියලා. ඒ ගැන මොකද හිතන්නේ? දැන් අපි මුලින් නම් වැඩ කරපු එක ගැන ගොඩක් කතා කරානේ. ඒ වගේම මේ අපි ගොඩක් නංගින මල්ලම දැකලා තියෙනවා සබ්ජෙක්ට් මාරු කරන අය ඉන්නවා. ඒකට එයාලට චකිතයක් එනවා මම මේක කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා මල්ලා ඉන්නවා. මුලින් ඉඳන් අර ගානක් නෑ මේක A level O level කරගත්තේ ඉඳ A level කරගන්න පුළුවන් කියන මේ මට්ටමේ ඉඳලා පස්සේ තේරෙන්නේ ආන හොඳට වැඩ කරන්න ඕනේ කියලා. ඒකට ඊතරෝනේ දැන් මුලින් ඉඳන් වැඩ කරන්න ඕනේ කෙනා එහෙම නෑ. ඒක තමන්ගේ ධාරිතාව මත තමයි පදනම් වෙන්නේ. ඒක කොච්චර පහුවෙලා වැඩ කරන්න පටන් ගත්තා වුණත් ඒක මහන්සියෙන් ඕමනාවෙන් ආසාවෙන් උනන්දුවෙන් කර අනිවාර්යෙන් කරගන්න පුළුවන්. සමහර වෙලාවට දැන් අපි අර දවසේම පාඩම් කරන්න ඕනේ කියලා එකක් නෑ. දැන් අපි අර ආසාවෙන් කරන පොඩි වැඩ ප්‍රමාණය වුණා මම හිතන්නේ ඒක ප්‍රමාණවත් වෙනවා අන්තිම වෙද්දී. එතකොට සමහර දැන් නංගිලා වලට තියෙන ප්‍රශ්නයක් තමයි අපි උදේටද රැයටද පාඩම් කරන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම එකක් නෑ. ඒක එක කෙනාගෙන් එක කෙනාට වෙනස් වෙනවා. මට නම් මොන ඒ කාලේ පාඩම් කරේ රැයට. සමහර නංගිලා මල්ලේ ඉන්න දවල් පාඩම් කරන්න පුළුවන්. ඒක එක කෙනානෝ වෙනස් වෙනවා. සමහර අය උදේට පාඩම් කරනවා මතක හිටිනවා. ඔව් එහෙම මෙහෙමනේ දැන් අපි අර එක්සෑම් එකක් ලඟ වුණාම ඔක උදේද රැද කියලා බලන්න අපිට පුළුවන් බලන්න. අර ඒ වගේ මුලින් ඉඳන් පාඩම් කරන්න ගත්තොත් එහෙම වෙලාවක් නෑ. ඒ කියන්නේ අර මුල ඒ කියන්නේ තමන් අර තමන්ට ගැළපෙන වෙලාව හදා ගන්න ඕනේ. දැන් සමහර අය කියන උදේට වැඩ කරන්න ඕනේ, හවසට වැඩ කරන්න ඕනේ. ඔය එහෙම අර ඒකේ මත තියෙනවා. ඒ වුණාට අර තමන්ට ගැළපෙන වෙලාව තමන්ගේ ෂෙඩියුල් එකක් විදිහට හදා ගන්න ඕනේ.
අනිත් දේ තමයි දැන් සමහර සබ්ජෙක්ට්ස් වෙනවා ඒව කරාම ලෝ ෆැකල්ටි එන්න බෑ. ඒ කියන්නේ මියුසික්, සෞන්දර්ය විෂයන් කරාම එතකොට ගෘහ විද්‍යාව වගේ කරාම ලෝ ෆැකල්ටි එන්න බෑ. ඒත් එක්කම දැන් අපි ගත්තම සිංහල, BC. අර ඒ වගේ සබ්ජෙක්ට්ස් වල ඉසෙඩ් එක අඩුයි කියන. ඒ වුණාට ඇත්තටම ලෝ ෆැකල්ටි එකේ ගොඩක් ළමයි ඉන්නවා එහෙම සබ්ජෙක්ට්ස් වල ආපු. ඒ ගැන කියන්න දෙන්නේ දැන් අපි හිතනවානේ ඒවා ගොඩක් ඉසෙට් එක අඩුයි කියලා. ඒ වුණාට ඒකේ ඒ කියන්නේ අපිට ලෝ ෆැකල්ටි එන්න වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ලොකු ලකුණකට යන්න ඕනේ. අවම 85න් 90න් එහාවත් තමන්ගේ මට්ටම තියාගන්න ඕනේ. ඒක අර කොහොමද පේපර්ස් කරලා ඒ ලකුණු ගන්න හදාගත්තට පස්සේ ඒ ලෙවල් එක්සෑම් එකට අමාරුයි කියලා දැනුණොත් ඒක සමහරවිට ඒ ඕන රිසල්ට් එනවා. ඒ කියන්නේ පුරුදු වෙන අපි කරලා තියෙනවානේ පේපර්ස් නේ. අන්න ඒකයි ඒක තමයි පාස් පේපර් කරන එකේ වටිනාකම තියෙන්නේ. දැන් මහේෂ් ඔයාලා ජෝග්‍රෆි, යුරෝප් හිස්ටරි කරා කියවනේ. එතකොට ජෝග්‍රෆි වල සිතියම් තියෙනවා. ඒ දේවල් කොහොමද කරගත්තේ? ජෝග්‍රෆි වල නම් තිබ්බා මේ ලෝක සිතියම් මාක් කරන්න. ඒ වගේම භූලක්ෂණ සිතියම තිබ්බා. ඒකට හිස්ටරි වලට ආපුම ලංකා සිතියමයි යුරෝපයි ඒ සිතියමයි ඒ විදිහට තිබ්බා. එතකොට මම කරපු වැඩේ තමයි මම එකම මෙතඩ් එකක් තමයි පාවිච්චි කරේ. ජෝග්‍රෆි වල ලෝක සිතියම යුරෝපා ඉතිහාසය කියන්නේ යුරෝපා සිතියම ඒ වගේම ලංකා සිතියම ඒ ටික ඒ කියන්නේ අර තැන් මතක තියාගන්න ගොඩක් තියෙනවා. ගොඩාක් අර තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද සිතියමද තැන් මතක තියාගන්න. මම කරපු වැඩේ තමයි අර ඒ කියන්නේ අර පාඩම් කරන දැන් අපි එක දෙයකට පාඩම් කරනවානේ. ඒකට අර සිතියම් කියන්නේ නිකන් අර අපිට අර මනසට නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් ඒකට යොමු කරා නම් අර එක දිගට විෂය කරන පාඩම් කරන අතරේ මම විශ්වාස කරන දේ තමයි ඒක මනසටත් රිලැක්ස් එකක්. ඒ හින්දා මම කරපු වැඩේ අර විෂය කරන පාඩම් කරන අතරේම දවසකට විනාඩි 10ක් 15ක් වෙන් කරගන්නවා හැම ඒ කියන්නේ සිතියම් මාක් කරන්න. අනිවාර්යයෙන්ම ඒ සබ්ජෙක්ට් එකෙන් එකකට අනිවාර්යෙන් සිතියම් මාක් කරන්න මම කාලය යොමු කරනවා. එතකොට මම කරේ ගංගා වෙනවා. එතකොට නගර. අර ඒ විදිහට අර කැටගරිස් වලට බෙදලා තමයි මේ සිතියම් මාක් කරන්න ගත්තේ. එතකොට අනිත් කාලයක් තමයි අපි ඒ කියන්නේ අපේ ලකුණට ගොඩක්ම බලනවා MCQ. MCQ කියන්නේ තරලා කිව්වා වගේ අර මනසට රිලැක්ස් වෙන දෙයක්. ඒ කියන්නේ ඒක අර කරන්න පටන් ගත්තට පස්සේ ආයෙත් කරනවා ලකුණු වැඩි වෙනකොට ඒක හරි ආසයි කරන්නේ. MCQ ලකුණු වැඩි කරගත්තේ කොහොමද? MCQ වල මම ඒ කියන්නේ මම ඉස්සර කිව්වා වගේ ස්ට්‍රක්චර් තුනකට තමයි අපේ පේපර් මම කරපු සබ්ජෙක්ට් එක තිබ්බේ. එතකොට මම හිස්ටරි වල උදාහරණයක් විදිහට අරගෙන කියන්න. අපේ හිස්ටරි වල මේ ඒ කියන්නේ MCQ 40 වුණාට ඒක විවිධ ආකාරයෙන් තමයි කරන්න තිබ්බේ. ඒ කියන්නේ අපිට මට මතක විදිහට මුල් ප්‍රශ්න 10 ආන්සර්ස් 5ක් තියෙනවානේ. එතකොට ඒකෙන් එකක් තෝරගන්නනේ තිබ්බේ. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 10 වෙනි ප්‍රශ්න වෙනකන් තියෙනවා කියනවා. එතකොට ඒ ප්‍රශ්න ටික අවුරුදු 10ක මේවා මම කොලයකට ගත්තා. කොලයකට අරගෙන හරි උත්තරේ ලියාගත්තා. මම ඊට පස්සේ පාඩම් කරන්න ගන්නකොට මට ඒ කියන්නේ මම පාඩම් කළා ආයෙ පේපර්ස් කරන්න යනකොට මම දකින්න පුළුවන් මොන දේ තමයි ඒවම තමයි ආයෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 15ක විතර පාස් පේපර් වලින් මුල් ප්‍රශ්න 10 මම මේ උදාහරණයක් කියන්නේ. මුල් ප්‍රශ්න 10 අරගෙන ඒකට හරි උත්තර ටික ලියාගෙන කොලයකට ගත්තා. ඊට පස්සේ ඒක පාඩම් කරලා ගියාම අර ඊළඟට දෙන පේපර්ස් වල මුල් ප්‍රශ්න 10ට උත්තර ලියන්න ලේසි. අන්න ඒ විදිහට අර කියන්නේ වෙනස් විදිහට අපි ඒක සම්මත වෙනවා. සමහර වෙලාවට දෙනවා කෙටි ප්‍රශ්න වලට උත්තර. පොලිටිකල් වලින් තියෙනවා. දැන් අපේ අවුරුදු ඉඳන් වගේ මට තේරුණ දෙයක් තමයි ඒක ටිකක් අර ප්‍රශ්න සමහරට වෙනස් විදිහට අහනවා වගේ. එහෙම දැන් ගොඩක් දුරට දැන් එහෙම තමයි අහන්නේ. එතකොට දැන් සාමාන්‍යව කලින් අවුරුදු වල ගොඩක් පරණ අවුරුදු වල ගත්තොත් එහෙම සාමාන්‍ය එකම ප්‍රශ්න වගේ එන්න තියෙනවා. ඒක දැන් වෙනකොට වෙනස් වෙනවා. ඉතින් අර ඒකෙන් ඒ කියන්නේ අපිට විෂය ගැන අවබෝධයක් තියෙනවා නම් ඇත්තට මේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. ඔයා කොහොමද මේ ප්‍රශ්න ඒ කියන්නේ ලියන ප්‍රශ්න වලට කොහොමද ලියන ප්‍රශ්න වලට මම කරපු වැඩේ අර විදිහටම පාස් පේපර් වල තියෙන ප්‍රශ්නත් මම ප්‍රශ්න වලට උත්තර පාඩම් කරා වගේම මම හැම පාඩමකින්ම මටත් ඔය වෙනස දැනුණා. ඊට පස්සේ මම කරපු වැඩේ හැම පාඩමකින්ම අර ඒ විදිහට ලියන්න උත්තර දෙක ගන්න ලියන්න දෙන්නේ. අන්න ඒ විදිහට උත්තර දෙක ගන්න එන ප්‍රශ්න මම හදාගත්තා. දැන් අර මම කිව්වා අර හිස්ටරි වලත් අර මම කිව්ව අර විදිහට හදාගත්තා කියලා පාස් පේපර්. මම ඒක මතම රිලයි වුණේ නෑ. මම අර විෂය කරුණු පාඩම් කරනකොට අහුවෙන දේවලුත් මම ඒකට එකතු කරගත්තා. අන්න ඒ විදිහට තමයි කරේ.
හරි මහේෂ දැන් ඔයා මුලින්ම වැඩ කරපු විදිහට කියවනේ. එතකොට ඔයාට මොනවද නංගිලා මල්ලාට කියන්නේ? ඔව් දැන් මම මුලින් ඉඳන් වැඩ කරපු විදිය කියපු හින්දා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි විභාගෙ හෙටයි කියලා මොනවද කරන්නේ කියන එක. මම මෙතනදී මම කරපු දේ කියන්න. මම කරපු දේ තමයි විභාගෙට කලින් දවසේ අනිවාර්යයෙන්ම කලින් නිදා ගන්නවා. එදාට මම නිදි මරන්න කැමති නැහැ. මොකද අපිට අපි කතාවට තහ දින රන්වයින් පැය 6ක්වත් නිදා ගන්න ඕනේ එක්සෑම් එක ලියනකොට කියලා අපේ මතක ශක්තිය වැඩි වෙනවා. ඉතින් මං අනුගමනය කරන දේ තමයි විභාගෙ හෙටයි කියන මං කවදාවත් නිදි මරන්නේ නැහැ. මං පුළුවන් උපරිම කලින් පාඩම් කරලා ඉවර කරගන්න උපරිම try කරනවා. ඒ වගේම විභාගෙ හෙටයි කියලා මං ඊට කලින් දවසේ කරන දේ තමයි ප්‍රශ්න වලට උත්තර බලන එක. විෂය කරුණු වලට වඩා ප්‍රශ්න වලට උත්තර බලන එක තමයි කරේ. ඒ ලෙවල් කාලේ කරේ. ඒ වගේම ඔය අමතක වෙන පොඩි පොඩි විෂය කරුණු ටිකක් ෂෝට් නෝට් එකක් විදිහට හදාගෙන ඒ විදිහට බැලුවා. මම අන්තිමට කියන්න තියෙන්නේ දැන් 2027 2028 ඒ ලෙවල් කරන නංගිලා මල්ලා ඉන්නවනේ. මේ විදිහට මුලින් ඉඳන් වැඩ කරන්න ඔයාලට අරමුණක් තියාගෙන වැඩ කරන්න මුලින් ඉඳන් ආසාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මහේෂ් අක්කා මුලින් ඉඳන් වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට තවත් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලට සුබ දවසක්.